අපවත් වී වදාළ ආධ්‍යාත්මික ශක්තිය වඩාගත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අපවත් වීමට වසරකට පෙර එනම් 1993 දී තමා හමුවට පැමිණි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ලංකාවේ අනාගතය විමසීමේදී නාඩි වාක්‍යයට අනුව පළකොට සඵල වූ අනාවැකි අතරින් ඉතිරිව ඇති ප්‍රබල අනාවැකියක් මේ දිනවල සමාජයේ කතාබහට ලක් වෙනවා. ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ගෞරවයෙන් සිහිපත් වන භික්ෂු නාමයක් වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ගෞරවයෙන් සිහිපත් වන භික්ෂු නාමයක් වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කළ ආගමික සමාජීය හා ආධ්‍යාත්මික අදහස් අද දක්වා ජනතාව අතර විශාල බලපෑමක් ඇති කරනවා. එම දේශනා අතරින් අනාගත ලෝකයේ ගෞරව කරන නායකයෙක් බිහි වෙනවා යන අනාවැකිය ජනප්‍රිය හා ප්‍රචලිත වී ඇති අතර එය අද කාලයේ විවිධ දේශපාලන අර්ථකථනවල ලක්ව තියෙනවා. එම අනාවැකිය නම් 2025-2030 කාලය තුල ශ්‍රී ලංකාවේ ලෝක පූජිත නායකයෙක් බිහි වී ලංකාව සුඛිත මුදිත කරන බවත් එම ප්‍රබල ආධ්‍යාත්මික නායකත්වය නිසාම ලංකාව ශක්තිමත්ව නැගී සිටින බවත් ලංකාව ලෝකයේ බල කේන්ද්‍රය බවට පත්වන බවත් ඉන්පසු ශ්‍රී ලංකාවට ඉතා සුබ බවත් උන්වහන්සේ දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2050 වන විට ශ්‍රී ලංකාවේ තේරවාදී බුද්ධහම මුළු ලෝකයේම විශ්වීය ආගමකට පත්වන බවද බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් අනාවැකි පළ කර තිබෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ ඒ අනාවැකිය සිද්ධ වෙන්න ඕන කාල පරාසයේදී. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන් අනාවැකි පැවසූ ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායකද? ඒ ප්‍රශ්නේ තමයි දැන් මුළු ලංකාවක්ම අහන්නේ. ඉතින් අපි එහෙම කියන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ප්‍රකාශ කර ඒ අනාවැකියේ කොටස් 4ක් තිබෙනවා. එකක් තමයි ධර්මයේ පාලනය කරන නායකයෙක්. ඒ කියන්නේ අනාගතයේ ධර්මයේ මත පදනම් වූ පාලනයක් කරන නායකයෙක්. දුප්පත් පවුලකින් පැමිණෙන නායකයෙක්. උසස් වංශයකින් නොවේ සාමාන්‍ය දුක් විඳපු ජනතාව අතරින් ඉහළට එන නායකයෙක්. ලෝකයේ පිළිගන්නා ගෞරව කරන නායකයෙක්. අනිත් එක තමයි අඳුරු දුෂ්කර කාලයකින් පසු උදා වෙන නායකයෙක්. රට විශාල අර්බුදයකට වැටෙන කාලයකට පස්සේ පිරිසිදු කිරීමක් වෙනස් වීමක් ඇති කරන නායකත්වයක්. ඉතින් දැන් රටේ දේශපාලන නායකත්වයේ දූෂණයෙන් භීෂණයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ජනතා පාලනයක් ගෙන යමින් කිසිදු රටකට යටත් කළ නොහැකි ජාත්‍යන්තර සම්බන්ධතා නොබෙද ජාතීන්ගේ නීති රීති වලට අනුරූපීව ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා මනුස්සත්වයේ දෑද්දුක් කරමින් අනුර කුමාර දිසානායක කරන්නේ දේශපාලනයක් වගේම මතවාදී මනුස්සත්වයේ දිනා ගැනීමේ අරගලයක්. අනාගතයේදී මුළු මහත් ලෝකයේම හදවත් දිනා ගන්නා මානවවාදී විප්ලවවාදියෙක් වෙයි කියලා තමයි අපට දැන් හිතෙන්නේ. ඉහත අනාවැකි වල බොහෝ සමානකම් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ තියෙනවා. උදාහරණයක් වශයෙන් එතුමා දුප්පත් පවුලකින් ආ කෙනෙක්. එමෙන්න ඉතා දුෂ්කර කාලයකට රට වැටි ඉන්පසු ජනාධිපති වුණා. එතුමා සියලු ජාතීන්ට එක ලෙස සලකනවා. නීතිය පොදුවේ ක්‍රියාත්මක කරනවා. ලෝක පූජිත බව ගැන කිව්වොත් වර්තමානයේ ජපානයේ ඉන්දියාව ඇතුළු අද වන විට මුළු මහත් ලෝකයේම අනුර කුමාර ජනාධිපතිවරයාගේ ශක්තිමත් කශේරුකාව ගැන ඉතා විශ්වාසයෙන් ප්‍රවෘත්ති වාර්තා කරනවා. ඉතින් බලංගොඩ මෛත්‍රී හාමුදුරුවන්ගේ මේ කතා බොහෝ විට සංකේතාත්මක දේශනා කළ ඉදිරිපත් වූවා. උන්වහන්සේ අනාගත නායකයෙකුගේ නාමය ඍජුව සඳහන් කර නැතිමුත් ධර්මයෙන් පාලනය කරන ජනතාවට සේවය කරන බලය නොව සාධාරණත්වයට ගරු කරන නායකත්වයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කරුණු කාරණාවල බොහෝ සමානකම් වර්තමාන ජනාධිපති අනුර කුමාර මහතාගේ දක්නට ලැබෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කළ ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායකද?